Hello everyone, welcome back to another beautiful vlog. ඉතින් අදත් ඔයාලා හැමෝටම ලස්සන vlog එකක් ගෙනාවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කලින් vlog එකේ ඔයාලා හැමෝම මගේ බැලුවේ සෞදි අරාබියට මම ආපු travel කරපු vlog එකයි. ඉතින් දැන් ඔයාලා ඒකේ continue තමයි බලන්න යන්නේ. ඉතින් මේ දවස් ටිකේම හරියම busy. ගෙදරට things අරගෙන ඉතින් supermarkets වලට ගියා. ඔයාලා දැන් මේ බලාගෙන ඉන්නේ යමාමා පාක් එක. ඉතින් ජොගින් පාක් එක. මේක ඉස්සරහම තමයි මගේ ගෙදර කලින් තිබ්බේ උනතර දැන් අපි මෙතන නෙවෙයි ඉන්නේ. අපි shift වුණා සලාමා ඒරියා එකෙන්ම. මේ පාර ආපු place එක ඉතින් beach අයිනේ. ඉතින් කලින් හිටපු ජොගින් පාක් එක අයිනේ. අල්හම්දුලිල්ලා කියලා ඉතින් මම මොන තැනට ගියත් මොනා හරි special දෙයක් මට ලැබෙනවාමයි. අල්හම්දුලිල්ලා. ඉතින් මම කලින් හිටියේ මක්කම වල. ඉතින් ඔයාලා හැමෝම දන්නවා. ඊට පස්සේ shift වුණා ජිද්දා වල ඉතින් ජොගින් පාක් එක ඉස්සරහම තමයි මට ගෙදර ලැබුණේ. අල්හම්දුලිල්ලා. දැන් beach එක ඉස්සරහම තමයි ඉන්නේ අපි. ඉතින් අලුත් place එක අලුත් ගෙදර ඉතින් things අරගෙන චුට්ටක් ඉතින් ගෙදර ඔක්කොම නීට් කරන්න පටන් ගත්තා. ආපු දවස් ටිකේම කන්ටිනියු අපි ගෙදරම නැහැ. ඉතින් ගෙදරට things ගන්න ඉතින් එළියට දිගටම ගියා. ඉතින් දැන් මේ අපි ආවේ කබායන් එකට. ඉතින් මොන අලුත් ප්ලේස් එකට ගියත් ඉතින් යන්න හිතෙන්නෙම අපි කලින් හිටපු ගෙදර ළඟ කබායන් සුපර් මාකට් එකට තමයි යන්න හිතෙන්නෙම. ඉතින් එදා ඔන්න සඩන්ලි ප්ලෑන් කළා කබායන් හයිපර් මාකට් එකට තමයි ගියේ. ඉතින් මේ ප්ලේස් එකේ අපිට things අරන් මොන ප්ලේස් එකට ගියත් ඉතින් මේ ප්ලේස් එකට තමයි එන්න ඕනි කියලා අන්තිමේට හිතෙන්නේ. ඉතින් ඒ වගේ තමයි කබායන් එක. ඉතින් එදා මම දැකපු දෙයක් තමයි ඔයගලන්ට මේ වීඩියෝ කරේ. එදා ඇවිල්ලා ඉතින් කොස් විකුණන්න දාලා තිබ්බ රියල් 21යි හලාල 95ට. තවත් දෙයක් දැක්ක වරකා කෑලි දෙකක් දාලා තිබ්බ රියල් 6යි හලාල 95ට. ඒ වගේම ගොඩාක් කට්ටිය දූරියන් කන්න කැමති. ඉතින් ඒ කට්ටියට තමයි මම මේ පෙන්නුවේ. රියල් 64යි හලාල 95ට දාලා තිබ්බ දූරියන්. ඔන්න ඉතින් අපේ යානි බබා කනකුණු ගන්න පටන් ගත්තා. ලොලිපොප් එක දැකපු ගමම යාට ඕනෙම කියලා අඬන්න පටන් ගත්තා. ඉතින් කරන්න දෙයක් නැති නිසා එයාගේ තාත්තා යාට දුන්නා ඒක. අල්හම්දුලිල්ලා ඉතින් කබායන් එකේ අපිට අවශ්‍ය things ටික ඔක්කොම ගත්තා. ඊළඟට අපි ඒකත් එක්කම තියෙන ස්පේස් මෝල් එක. ඉතින් ඒකට අපි ගියා ස්පේස් මෝල් එකට චුට්ටක් ගිහිල්ලා එතනත් ගෙදරට උවමනා things ටිකක් අරගත්තා. මේ පාර මට අයිඩියා එකක් තියෙනවා. ඉතින් ප්ලේ කරන්න යානි බබාට වෙනම සෙට් කරලා දෙන්න ඕනි කියලා ප්ලේස් එකක් ගෙදර. ඉතින් ඒකට ඕනේ things ටිකකුත් අරගත්තා ස්පේස් මෝල් එකේ. ඒ වගේම ගෙදරට ඕනේ චූටි ඩෙකොරේෂන්ස් අයිඩියාස් උත් තිබ්බා. ඉතින් ඒ things උත් ස්පේස් මෝල් එකෙන් තමයි අරගත්තේ. ඉතින් අපි ගෙදරකට ගියත් වෙන රටකුණත් හරි ඉතින් අපේ ගෙදර ලස්සනට තියාගත්තා නම් තමයි ඉතින් මයින්ඩ් එකත් රිලැක්ස් එකට තියෙන්නේ. මම ගොඩාක් ආසයි ඉතින් චූටි දේවල් වලින් ගෙදර ලස්සන කරනවට. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේ ගෙදරටත් ආපු ගමම්ම ගෙදර ලස්සන කරන වැඩ ටික තමයි ස්ටාර්ට් කරේම. එදා අපේ වැඩ ටික ඉවර වෙලා ගෙදරට එන්නම ගොඩාක් නයිට් වුණා. ඉතින් දැන් මේ ඩිනර් එක අපි මොනවත් ගත්තේ නැහැ. ඉතින් එදා ඇවිල්ලා අපේ ගෙදර ළඟම තියෙන මේ බුහාරි රෙස්ටෝරන්ට් එකට තමයි ගියේ. ඉතින් අපි ඕඩර් කරේ බුහාරි රයිස්. ඉතින් ඒකට චිකන් ග්‍රිල් චිකන් එකක් ආවා. ඒ වගේම මට වෙනම ෆිෂ් ග්‍රිල් කරලා අරගත්තා. මං හිතන විදියට වෙලාව දැන් 1යි වෙන්න ඇති. ඉතින් එච්චර වෙලා shopping කරා. ඉතින් තේරුන්නේම නැහැ. ඊට පස්සේ ඉක්මනට අපිට ලැබුණේ ගෙදර ළඟ මේ රෙස්ටෝරන්ට් එක තමයි බුහාරි රයිස් එක. සීරියස්ලි ගොඩාක් රසට තිබ්බා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම මේ රෙස්ටෝරන්ට් එකේ try කරන්න. ඉතින් නිව් ලයිෆ් ස්ටයිල් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ මේ ප්ලේස් එකේ ඉඳලා. ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි හැම දෙයක්ම වගේ සෙට් කරේ. ඉතින් ගෙදර උනත් හරි ලස්සනට ඩෙකොරේෂන් කරලා ඉතින් බලලා හැම දෙයක්ම වගේ සෙට් කරගත්තා. අල්හම්දුලිල්ලා කියලා. ඉතින් ඔයාලට ඉදිරියට vlogs ලස්සන vlogs මම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔයාලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම මගේ vlogs ටික skip කරන්නේ නැතුව දිගටම බලා ගන්න. දැන් ඉන්න අපි ප්ලේස් එක ඇවිල්ලා පාර මාරු වුණත් එක්කම බීච් එක. ඉතින් බීච් එක අයිනේ තමයි ඉන්නේ. ඉතින් බීච් හුළඟ ඒ වගේම කියන්න ඕනේ හරියට දූවිලි. කොච්චර අත ගෑවත් දූවිල්ලට නම් අඩුවක් නැහැ දැන් ඉන්න ප්ලේස් එකේ.
the next day. ඔන්න ඉතින් ඊළඟ දවසේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටිකකට අඬ ගහලා තිබ්බා හස්බන්ඩ්ගේ. ඉතින් එයාලා හැමෝම ඇවිල්ලා හිටියා, ඉන්වයිට් කරපු හැමෝම වගේ මාෂාල්ලා කියලා ඇවිල්ලා හිටියා. ඉතින් ඔක්කොමලාට වගේ එදා ලන්ච් එක ඇරේන්ජ් කරා. ඉතින් මම ඔයාලට රෙසිපි එක මොනවාද කියලා ගෙනාවෙත් නැහැ, මෙනු එක මොනවාද කියලා ගෙනාවෙත් නැහැ. ඒක වුණා ගොඩාක් බිසි එකෙන් හරි බරි එකෙන් තමයි එදා මම ඇරේන්ජ් කරේ ලන්ච් එක. ඒකත් එක්කම ඉතින් නයිට් උනත් එක්කම මගේ හොඳම යාළුවා ඇවිල්ලා හිටියා. ඔයගලන් හැමෝටම දන්නවා මම හැමෝටම කියනවා මගේ YouTube friend glamorous lifestyle. ඉතින් ඔයාලට අලුත් අප්ඩේට් එකක් දෙන්න ඕනේ. ඔයාලා හැමෝටම දන්නා YouTube glamorous lifestyle. ඉතින් එයාගේ vlogs ඔක්කොම දෙමළින් දාන්නේ. එයා අලුතෙන් දැන් YouTube එකක් start කරලා තියෙනවා Nusra's lifestyle කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක subscribe කරගන්න. ඒක නම් එයාගේ පරණ YouTube එක චූටි issue එකක් නිසා එහෙමම channel එක නැති වෙලා. ඒක නිසා දැන් අලුත් channel එකක් කරගෙන යනවා Nusra's lifestyle කියලා. ඉතින් එයා ගොඩාක් ලස්සන vlogs ඔයාලට share කරයි. glamorous lifestyle එකට ගොඩාක් එයා hard work කරයි. ඉතින් ඔයාලා හැමෝම ඒ වගේම මෙයාට මේ channel එකටත් support එක දෙන්න දිගටම ඔයාලගේ. අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් ගොඩාක් hard work දාලා තමයි ඉතින් හැමෝම වගේ YouTube channel එක start කරන්නේ. ඉතින් ඔයාලගේ support එක තමයි අපිට ලොකු ශක්තියක් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා support කරන්න. තවත් ලස්සන පරිච්ඡේදයකින් ඔයාලා හැමෝම හමුවට නැවතත් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.